කඩුණු පොරොන්දුව ශ්‍රී ලාංකීය සිනමාවේ පළමු පියවර ජනවාරි 21 1947 නව මාධ්‍යක උපත 1947 වසර ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය. කඩුණු පොරොන්දුව යනු ශ්‍රී ලංකාවේ පළමු සිංහල කතානාද චිත්‍රපටය වන අතර ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදායයෙන් උපන් B.W. ජයමාන්න මහතාගේ දැක්වෙන්න උපත ලැබිය. මෙය නාට්‍ය සහ සිනමාව අතර සංධියක් විය. එය නවමාධ්‍යයක් ලෙස සිනමා කලාව ශ්‍රී ලාංකීය ජනතාවට හඳුන්වා දුන් පළමු උත්සාහය විය. නාට්‍ය සහ ටවර්හෝල් සම්ප්‍රදාය. ටවර්හෝල් නාට්‍ය නාටකම් කෝලම් ආදී ජනප්‍රිය නාට්‍ය රූපයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ විනෝදාත්මක අවශ්‍යතාවයන් සපුරාලෝයේ. කඩවුණු පොරොන්දුව තුළ එම නාට්‍යමය උරුමය සිනමා මාධ්‍යයට පරිවර්තනය විය. නිෂ්පාදනය සහ තාක්ෂණික අභියෝග. මෙම චිත්‍රපට මදුරයිහි චිත්‍රකලා මුවීටෝන් ලිමිටඩ් හිදී නිෂ්පාදනය විය. ජෝතිස් සින්හා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර නාරායන අයර් විසින් සංගීතය සැලසුම් කරන ලදී. තාක්ෂණික අභියෝග මැදින් සිංහල භාෂාවෙන් නිර්මාණය වීම විශිෂ්ටත්වයකි. චරිත නළුවෝ සහ නිළියන්. රුක්මනී දේවී ටවර්හෝල් වේදිකාවෙන් සිනමාවට පියවර තැබූ පළමු නිළියයි. ඇයගේ ගායනය නාට්‍ය හැකියාව සිනමාවට විශේෂත්වයක් ලබා දී ඇත. එඩී ජයමාන්න සහ ටවර්හෝල් නළුනිළියන්ගේ සංවාද සහ විනෝදාත්මක හැසිරීම් ජනප්‍රියත්වයට හේතු විය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදන කණ්ඩායම සහ නළු නිළියන් රුක්මනී දේවී, එඩී ජයමාන්න, B.W. ජයමාන්න. ප්‍රධාන නිෂ්පාදන කණ්ඩායම අධ්‍යක්ෂක ජෝතිස් සින්හා, නිෂ්පාදක S.M. නායගම්, චිත්‍රකලා මුවීටෝන් ලිමිටඩ් සඳහා. කතා සහ තිර රචනය B.W. ජයමාන්න, සිනමාකරණය K. ප්‍රභාකර, සංගීතය නාරායන අයියර්, සංස්කාරක පකීසාලේ. ප්‍රධාන නළු නිළියන් රුක්මනී දේවී රංජනී ලෙස, B.W. ජයමාන්න සැම්සන් ලෙස, එඩී ජයමාන්න මනප්පුවා ලෙස, ජෙමිනි කාන්තා ජොසී ලෙස, පීටර් පීරිස් වික්ටර් ලෙස, හියුගෝ ප්‍රනාන්දු වෛද්‍යවරයෙක් ලෙස, රූපා දේවී ටික්ලා ලෙස, මීරියම් ජයමාන්න හිල්ඩා ලෙස. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ගීත ලැයිස්තුව ශ්‍රී ජය විජය, මිනර්වා ගායන සමූහය, ප්‍රේමදයා, රුක්මනී දේවී විසින් ගායනා කරන ලදී. දපටි රූපයේ ඇගේ, එඩී ජයමාන්න විසින්, දේවී ස්වාමී, රුක්මනී දේවී විසින්. කතාව සමාජය සහ ආදරය. කතාව සරල වුවද ගැඹුරු සමාජ පණිවිඩයක් රැගෙනයි. ආදරය, විශ්වාසය, පෞල් ගැටලු සහ පොරොන්දුවක් බිඳීමේ මනෝවිද්‍යාත්මක තේරුම මේ ප්‍රධාන තේමාවන්ය. සංගීතය ටවර්හෝල් ගීත සම්ප්‍රදාය. ටවර්හෝල් ගීත සම්ප්‍රදායෙන් බලපෑම් ලැබූ ගීත රැසක් චිත්‍රපටයට ඇතුළත් විය. ලපටි රූපී වැනි ගීත ජනප්‍රියත්වයට පත් විය. නර්තනාංග ටවර්හෝල් නාට්‍ය මෙන්ම දකුණු ඉන්දියානු චිත්‍රපටවලින්ද බලපෑම් ලැබීය. ප්‍රථම ප්‍රදර්ශනය හින්ස්ලි සිනමා හලේදී. කොළඹ හින්ස්ලි සිනමා හලේදී ප්‍රථම ප්‍රදර්ශනය සිදු වී ඊ.එස්. සේනානායක මහතා ඇතුළු විශිෂ්ට අමුත්තන් රැසක් එයට සහභාගී විය. ජනතාවගේ උණුසුම් පිළිගැනීම සහ විනෝදාත්මක ප්‍රතිචාරය මේ ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් කළේය. සමාජ බලපෑම. නව යුගයක්. මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමාවේ අංක 1 චිත්‍රපටය ලෙස ලියාපදිංචි විය.
කඩුණු පොරොන්දුව හරහා ජනතාව සිනමා මාධ්‍ය පිළිබඳව නව අවබෝධයක් ලබා ගත්තේ. ටවර්හෝල් නාට්‍ය තුල සිට සිනමාවට පියවර තැබීම සහ ජනමාධ්‍ය විකාශනයේ මෙහි බලපෑම් වේ. උරුමය සුරකමු. නව සිනමාකරුවන්ට ආදර්ශයක් ලෙස කඩුණු පොරොන්දුව තවදුරටත් බලපෑම් කරයි. කලාත්මක උරුමයක් ලෙස මේ අධ්‍යයනයට විකාශනයට සහ සංරක්ෂණයට සුදුසු නිර්මාණයකි. කඩුණු පොරොන්දුව යනු කලාව, සමාජය සහ ඉතිහාසය එකට ගැඹුරු ලෙස බැඳුණු නිර්මාණයකි. YouTube වීඩියෝවක් හරහා මෙවැනි උරුමයන් සුරැකීම, අධ්‍යයනය කිරීම සහ තරුණ පරපුරට හඳුන්වා දීම අපගේ වගකීමකි.